සුබ දවසක් ඒවා කියලා පිළිගන්නවා මගේ යාළු හැමදෙනාම අද මේ ටෙක් YouTube channel එකට. ඉතින් යාළුවනේ මම අද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ කැරම් පූල් ගේම් එක ප්ලේ කරන ඔයාලා වෙනුවෙන්ම වීඩියෝ එකක්. මම කලින් යාළුවනේ කැරම් පූල් ගේම් එකේ එම් හැක් කරලා ප්ලේ කරන විදිය ගැන වීඩියෝ එකක් ඔයාලට කරා. ඒ වීඩියෝ එකට ගොඩාක් අය කමෙන්ට් දාලා තිබුණා මේ ගේම් එක ඇතුළට යන්න බෑ අය මුලට වැටෙනවා. ඒ වගේම මේ ගේම් එක ක්‍රෑෂ් වෙනවා. ඒ වගේම මේ ගේම් එකෙන් අපිට වෛරස් එන්න පුළුවන්ද? ඒ වගේම Apple phone වලට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්ද? කොහොමද මේක හරියටම කරගන්නේ? ඩවුන්ලෝඩ් කරගන්න බෑ වගේ දේවල් ගොඩාක් අය කමෙන්ට් වලින් දාලා තිබ්බා. අපි මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට අරන් ආවේ. අපි බලමු ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේ ගේම් එක හරියටම ඩවුන්ලෝඩ් කරගන්නේ? කොහොමද ඒක හරියටම හැක් කරලා ගේම් එක ප්ලේ කරලා වින් කරන්නේ කියලා. අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි යමු වීඩියෝ එකට. හරියන්නේ මුලින්ම ඔයාලා මගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහින් BitAim කියන ගේම් එකේ ලින්ක් එක මේ විදිහට ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ ගේම් එකේ ඇප් දෙකක් අපි ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. පළවෙනි ඇප් එක 27 MB වගේ වෙන්නේ. ඔයාලා මේ ඇප් එක මුලින්ම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. මම මේ වීඩියෝ එකකින් අද මේක පිළිවෙලට මේ විදිහට ඩවුන්ලෝඩ් කරන තැන ඉඳලම කියලා දෙන්න ඔයාලට අනිවාර්යෙන් මේක ප්ලේ කරගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ෆෝන් එකට ඒක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හරි මෙන්න මේ විදිහට ඔයාලා ෆෝන් එකට මේක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට තෙනවා open and done කියලා. එකෙන් open ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට allow දෙන්න එනවා. allow දීලා update කියලා මෙන්න මේ විදිහට පෙන්වනවා. ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලට තව app එකක් මේ විදිහට download කරන්න එනවා. ඒකෙන් direct link කියන එක download කරගන්න. ඒක 37 MB වගේ වෙනවා. ඒ link එකේ තියෙන app එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ ගේම් එක play කරන්න. ඔයාලා ඒකින්ද අනිවාර්යෙන් ඒක download කරගන්න. ඒ ඇප් එකත් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාලට එනවා ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලත් මේ ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරලා ඒ ඇප් එකත් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. හරියල්නේ අපි දැන් මෙන්න මේ විදිහට ෆෝන් එකට මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපිට එනවා open and done කියලා. ඒකේ open ක්ලික් කරලා අපි ඇප් එක ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ අපි allow දීලා ඉවරලා අපිට permission එක දෙන්න ඕනේ මේ ඇප් එකට. ඊට පස්සේ මෙතන තියෙනවා super aim කියලා. ඒක ක්ලික් කරලා start දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ෆෝන් එකෙන් මෙතනින් access ඉල්ලනවා මේ ඇප් එක run කරන්න. ඒක අපි ලබා දෙන්න ඕනේ. මේ ගේම් එක රන් වෙන්න නම් අපි මෙන්න මෙතන BitAim කියන ඇප් එක ක්ලික් කරලා ඒක ටික් එක දාගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ යාළුවනේ අපිට පුළුවන් මෙතන start ක්ලික් කරලා ගේම් එකට log වෙන්න. අපිට පුළුවන් මෙතන ගේම් එක buy කරලා එක්ක play කරන්න. නැත්නම් අපිට පුළුවන් ad එකක් play කරලා ඒ ad එක නරඹලා අපිට ගේම් එකට log වෙන්න. මෙතනින් පුළුවන් යාළුවනේ ඔයාලට ගේම් එකේ setting හදාගන්න. ඒ ප්‍රමාණය ඒ වගේම ගේම් එකේ color එක වගේ දේවල් මම ඒවා දැන් කියලා දෙන්නේ නැහැ. ඔයාලා ක්ලික් කරලා බලන්න. ඉතින් යාළුවනේ තව යාළුවෝ ගොඩක් කියපු දෙයක් තමයි මේ Facebook login වෙන්න දෙන්නේ නැහැ කියන එක. ඉතින් මම පෙන්නන්න යාළුවනේ ඔයාලට Facebook එකේ login වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම Google Chrome එකෙන් නැත්නම් Google Play එකෙන් වගේ දේවල් මේ ගේම් එකට log වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පේනවා ඇති දැන් මම FB එකට log වෙලා මේ ගේම් එකට play කරන්න හදන්නේ. ඉතින් normal carrom pool game එක වගේම තමයි තියෙන option ටික ඔක්කොම මේ game එකේ එහෙම්ම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට ඔයාලගේ යාළුවෝ එක්ක normal විදිහට මේ game එක play කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මම දැන් game එක play කරද්දි aim hack වෙලා පේන විදිය බලන්න. ඉතින් ඔයාලට පුළුවන් හරි ලේසියෙන් මෙන්න මේ විදිහට game එක play කරලා game එක win කරන්න. ඉතින් යාළුවනේ තවත් දෙයක් තමයි මේ game එක Apple version එකට නම් ප්ලේ කරන්න බැහැ. මොකද මල් ළඟ Apple phone එකක් නැහැ. ඒක චෙක් කරලා බලන්න. කොහොමද Apple phone වලට මේ access ලැබෙන එකක් නැහැ මේකේ app එක play කරන්න. ඉතින් අනිත් phone වලට නම් කිසිම ප්‍රශ්නයක් නැතුව virus එන්නේ නැහැ යාළුවනේ. මම අවුරුදු එකමාරක් අවුරුද්දක් විතර ප්‍රමාණයක් මේක දැන් play කරනවා. මගේ phone එකට නම් කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඔයාලට බය නැතුව මේ game එක play කරන්න පුළුවන් phone එකට දාගෙන. ඒ වගේම හරියට ඇප් දෙක ඩවුන්ලෝඩ් කරලා හරියට සෙටින් ටික හදාගත්තා නම් යාළුවනේ ක්‍රැක් වෙන්නේ නැහැ. ගේම් එක normal play වෙනවා. කිසිම අවුලක් නැහැ. ඔයාලට සුපිරියට ගේම් එක play කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මං කිව්ව විදිහට step by step හරියට මේ ඇප් ටික ඩවුන්ලෝඩ් කරලා ගේම් එක play කරලා බලන්න. ඔයාලට පුළුවන් අනිවාර්යෙන් ගේම් එක play කරලා win කරන්න. ඒ වගේම ගේම් එක start කරන්න කලින් එන setting වලින් ඔයාලට පුළුවන් මෙතන අවශ්‍ය වෙන aim ගාන ඒ වගේ aim එක color එක වගේ දේවල් හදාගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි කැරම් පූල් ගේම් එකේ එම් එක හරියටම හැක් කරන්නේ. ඔයාලට තිබ්බ ප්‍රශ්න ටිකක් විසඳෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ ඔයාලා මෙන්න මේ විදිහට කැරම් පූල් ගේම් එකේ එම් එක හැක් කරලා ප්ලේ කරලා ගේම් එක වින් කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහින් එන්න. සුබ දවසක්.